අද ආණ්ඩුව බලයට ආවේ අසීමිත බොරු කියලා. මත ලංකා ඉතිහාසයේ මෙතරම් බොරු කියපු ආණ්ඩුවක් හොයාගන්න නැහැ. අසීමිත බොරු කිව්වා. නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් බැලුවොත් මම හිතන්නේ මෙයාලා දැන් කියන්නේ බොරුවක්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොරුවක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා දැන්. ආණ්ඩුව දීපු පොරොන්දු කිසිවක් ඉෂ්ට කරන්නේ නැහැ. ආණ්ඩුවේ තියෙන වංචාවල් දූෂණයන් වලින් වෙන පාඩුව වහගන්න මුදල් හොයන්න ඕනේකොට අසීමිත විදියට ජනතාවට බදු ගහනවා. විදුලි බිල වැඩි කරනවා. දැන් කියනවා විදුලි බිල වැඩි වෙන්නේ ලෝකයේ තියෙන යුද මේ තත්ත්වෙ නිසා කියලා. ඒතර බාලගල්ලංගුරු ගෙනාවෙත් ලෝක යුද්ධ ප්‍රශ්නේ ඉඳලා කිසිම රටක් මිලදී ගත්තු නැති වැඩි ගානකට තෙල් මිලදී ගත්තු ලෝකේ එකම රට බවට ලංකාවපත් වෙලා තියෙනවා. ඒකත් මෙයාලා කිව්වේ නෑ. අර පෞද්ගලික බැංකුවක ජාත්‍යන්තර බැංකුවක නැද සභාපතිවරයෙක් තමයි ඒකට කිව්වේ. ඒකත් කිව්වා ඉස්සෙල්ලා නැහැ කිව්වා. එහෙම එකක් නැහැ කිව්වා. පස්සේ නැහැ කියන්න බැරි හින්දා ඔව් එහෙම පොඩි වැඩක් උණයි කියලා කිව්වා. එහෙම එකක් උණයි කියලා කිව්වා.